හයි ඒ වීඩියෝ කරන්න හිටියේ හැබැයි ටයිමයක් ආවෙ නැහැ ගිය සතියල සෑහෙන වැඩ තිබ්බ සතියක් ඉතිං එදවස්ටික පොඩ්ඩක් වැඩ කරලා ටයර්ඩ් හින්දා ඒ පවම් පොඩි බ්‍රේකයක් ගත්තා ඉතිං වීඩියෝ එකන් ටයිම එක හම්බුණේ සන්ඩේ අද ඉතිං ඔවු හොඳ ෆීඩ්බැක් තිබා අලුත් වීඩියෝ ස්ටයිල්ලක් ගැන තැංකි සෝමංචාලක සපෝට් එකට ඉතිං අද කතා කරන්න ඇත්තරම කියනවනං ඩිසයින එතට මගේ පර්ස්පෙක්ටිව් එකක් මට හිතුන දෙයක් අපි බලමු ඔයාලත් මේකර මොකද හිතන්න කියලා වීඩියෝ අන්තරයක් බලාගෙන ඉන්න එකට මට ෆීඩ්බැක් දෙන්න ඕගලන්ට මොකක්ද මම මේ කියන ටොපික්ෙක් ගැන හිතෙන්නේ කියලා හරි අපින පටන්ගම් මට හිතනවා අපි ඩිසයිනිං කරන්න පටන්ගත්ත මුල් දවස්සල වගේ ඒ අපිට පටන්ගන්න තිබ්බේ ආසාාව මෝටිවේෂන් එක අපිට ටිකක් කල් යද්දී අපි දන්නඇතුවම ඒක අපෙන් අයිංගලා යනොත්ට මට හිතනවා ඉතිං ඇයිම වෙනම ඇත්ත කියලා කතා කරොත් එහෙම ගොඩක් කලාවට අපි ඩිසයිනිං කරන පටන්ගන්නකොට අපි එන්න මාර ආසාාවකින් ආයක ටූල්ස් තියෙනවා කලස් තියෙනවා ෆොන්ස් තියෙනවා එතකොට අනිත් ඩිසයිනස්ල කරපු දේවල් දැකලා හරි ලස්සන දේවල් එතකොට ඩිසයිනිං කරනවා කියලා කියන්නේ එක්තරා කාලයක් ඇද්දි මමත් මේ වගේ වැඩ තමයි කරන්නේ අපිට දෙන්න නොය විදිහට හැබැයි අපි ජොබ්බයකට ගිහිල්ලා ඊට පස්සේ ජොබ් එකේ තින රෝල් එක ප්ලේ කරන්න කියාට පස්සේ තමයි තේරෙන්නේ ක්ලයින්ටගේ රික්වයමන්ස් දෙනකොට එතකොට ටීම් එක ඇත් එක වැඩ කරනකොට ඩෙඩ්ලයින්ස් කව කරනකොට එතකොට තමයි තේරෙන්නේ සමහර වෙලාවට ඩිසයිනර්ස් කෙනෙක්ට යාගේ ජොබ් එකක් ස්ට්‍රෙස්පුල් ජොබ් එකක් තමයි හැබැයි කට්ටියට හිතෙන්නේ ඩිසයිනස්ලා වුණහම් පස්සේ එහෙම ලොකු ස්ට්‍රෙස් එකක් නැහැ ලොකු දෙයක් නැහැ ඩිසයින් කරන්න තියෙන ටූල් ටික තියෙනවා පොඩ්ඩක් හිතල වැට්ටිකක් කන්න විතරයි තියෙන්නේ ඕක තමයි හිතෙන ගොඩක් අයට හැබැයි හිතන්න අපි පටන්ගත මුල් දවස්සල අපි ඩිසයින්නයක් කරන සෑහෙන වෙලාවක් යනවා ඇබැටික කාලයක් යද්දී අපිට එක්ස්පීරන්ස එක හින්දා අපි වැඩ කරන ස්පීඩ් එක අපිට පුළුවන් ටික ටික එකන්නේ ස්පීඩ් එක වැඩි කරලා වැඩගන්න ටයිම් එක අඩු කරගන්න පුළුවන් එතකොට ඇත්තරම කියනවනම් ඩිසයින කෙනෙක් කියලා කියන්නේ අපි හිතමූද හැමෝටම ඩිසයිනස්ල වෙන්න බැහැන ඩිසයින කෙනෙක් කියලා කියන්නේ තව මනුස්සේගේ ඔලුවේ තියෙන කන්සෙප් එකක් අපිට කිව්වට පස්සේ අපිට පුළුවන් එයාට ඒක ටූල්ලයක් හරි මොක් හරි ගැන යස් කරලා අපිට ඒ කන්සෙප් එක ගේන්න පුළුවන් ලයිව් එක්සම්බල්ලක් විදිහට කවුරු හරි මට කියනම් මට ඉවෙන්ට් එකක් තියෙනවා ඒ ඉවෙන්ට් එකට මට ඕනේ ඉනිටේෂන්යක් කරගන්න එතකොට ඒකට එක මේ වගේ ඉවෙන්ට් එකක් එතකොට ඒක වෙනිුව එක මේක ඒ ඩීටල්සි දුනට පස්සේ මම හදනුන ඉන්ටේෂන් එක ඉතින් මම යදා ප්‍රශ්න ටික හලිවරලා ඊටේෂන එක හදා දෙනවා එතකොට මං අර කිව්ව වගේ ඒ කලයන්ගේ රික්වයමන්ට් එක ඇත්තටම මනුස්සෙක්ට බලන්න පුළුවන්ගාව ගානට මගේ කන්සෙප් එක ගේනවා ම ඩිසයින කෙනෙක් හින්දා එතකොට ඒ ඇබිලිටිය එක හැමෝටම තිබ්බට එක එක්සිකියුට් කරන්න පුළුවන් එක්තරා කට්ටිකට විතරයි ඒ කට්ටිය තමයි ඩිසයිනස්ලා කියලා කියන්නේ ඉතිං ඩිසයිනස්ල විදිහට අපි කල්පනා ගොලොත් එහෙම අපි දේවල් ඉගෙනගන්න අපේ ක්‍රියේටිවිටිය එක අඩු වෙනවා ඔයාලක විශ්වාස කරනවාද මම කියන්නම් මට වෙලා තියෙන ප්‍රශ්නයක් මම ගොඩක් කලාවට මගේ බැග්‍රවන්ඩ බලොත්තෙම ගොඩකට බ්‍රෑන්ඩින් ප්‍රජෙක්ස් කරනවා එතකොට මගේ ඇත්තරම කියරන ජර්නය එක තම පටන්ගත්තේ ග්‍රෆික් ඩිසයිනිං වලින් ඊට පස්සේ මම බ්‍රෑන්ඩිං ඊට පසම යුවක්ස්පර්ට තමයි මන්දැන් ස්පෙශලයිස්ලා ඉන්න එතකොට මට මීට අවුරුදු 4කට වගේ කලින් ඇක්සිබිල්ටි කෙන කන්සෙප් එක එච්චර ඉම්පෝර්ටන් කියලා හිතුන්න මම එක ඇත්තටම ඇක්සෙප් කරනවා මගේ වගේ එච්චර ඉම්පෝර්ටන් කියලා හිතුව නෑ කියලා හැබැයි මට ඇක්සිබිල්ටි කෙන කන්සෙප් එක ගැන හොඳටම ඉගෙන ගන්න හම්බුනාට පස්සේ මම කලස් යස් කරන විදිහ මම ෆොන්ස් යස් කරන විදිහ මම කලින් යස් කරපු විදිහත් එක්ක සම්පූර්ණයෙන් වෙනස් වුණා
මට මම හිතන්න පටන් ගත්තා මේක මට විතරක් ලස්සනට තිබිලා හරියන්නේ නැහැ. මේක තව මිනිස්සෙක්ට පේන්නේ නැත්තම් තව මිනිස්සෙක්ට මේක කියව ගන්න බැරි නම් මම ඇත්තට මම දාපු එෆර්ට් එකෙන් වැඩක් නැහැ කියන එක මට තේරුම් ගියා ඇත්තම කියනවා. ඉතින් ඒ හින්දා මම මීට අවුරුදු 4කට කලින් වගේ කලර්ස් පාවිච්චි කරන්නේ නැහැ. අද වෙද්දී ෆොන්ට්ස් පාවිච්චි කරන්නේ නැහැ. මම සෑහෙන්න ක්ලයන්ට්ගේ රික්වයර්මන්ට් එකත් එක්ක හිතනවා මම මේ විදිහට පාවිච්චි කරොත් එහෙම කොහොම වෙයිද? එතකොට මේකේ කොන්ට්‍රාස්ට් චෙක් කරනවද? මේකේ රීඩිබිලිටි පැත්තෙන් බලුවොත් එහෙම ෆොන්ට් සයිස් එක ස්ටෑන්ඩඩ් සයිස් එකත් එක්ක ඕකේද? මම දැන් ඔය වගේ ඒවා සෑහෙන්න ඕවර්තින්ක් කරනවා කියලා කිව්වොත් හරියටම හරි. මොකද මම දන්නවා මම ඩිසයින් කරන්න ඕනේ මට නෙමෙයි. මම ඩිසයින් කරන්න ඕනේ ඒ ප්‍රොඩක්ට් එක හෝ සර්විස් එක යූස් කරන ඒ යූසර්ට කියන එක. ඒ වගේම ක්ලයන්ට්ටත් නෙමෙයි, කම්පැනි එකටත් නෙමෙයි. හැබැයි අපි තේරුම් ගන්න නැත්තෙත් මේකම තමයි. අපි හිතුවොත් මෙහෙම හිතන්නකො. අපි අවුරුදු 5ක ළමයෙක්ට A4 කොලයක් දීලා කියනවා චෝක් ටිකක් එක්ක ඔයා කැමති දෙයක් අඳින්න කියලා. විනාඩි 5ක් යන්නත් කලින් ඒ ළමයා චෝක් ටික අරගෙන ඔහේ එක එකව අඳින්න පටන් ගන්නවා ඒ කොලේ. දැන් ඕගොල්ලෝ ඔය කොලේම චෝක් ටිකත් එක්ක අවුරුදු 15ක ළමයෙක්ට දුන්නොත් එහෙම එළම සෑහෙනලා කල්පනා කරනවා මොකක්ද අඳින්නේ, මොන පාටින්ද අඳින්නේ, මොන වගේ එකක්ද අඳින්නේ. එතකොට මගේ එහා පැත්තේ ඉන්නවා නම් ළමයෙක් ඒ ළමයා මොකක්ද අඳින්නේ කියලා පොඩ්ඩක් බලන්න පුළුවන්කමක් තියෙනවා නම් ඊට පස්සේ ඔගේ හිතලා තමයි අඳින්න පටන් ගන්න. දැන් ඔය ටික අපිට වුණොත් එහෙම අපි බේසිකලි වෙන කවුරුත් ඕනේ නැහැ. මම එක්සැම්පල් එකකට ගන්නම්. මට දැන් A4 කොලේ ඇදලා චෝක් ටිකක් එක්ක දුන්නොත් එහෙම මම දැන් මොකද්ද කරන්නේ? මම මොකද්ද අඳින්න ඕනේ? එතකොට මොකක් හරි තීම් එකක් තියෙනවද? මම මොනවද යූස් කරන්න ඕනේ කලර්ස්? මම මොන වගේ දේවල්ද මේකේ ෆලෝ කරන්න ඕනේ? හරි ගයිඩ්ලයින්ස් තියෙනවද? ඔය වගේ මට එක එක ඒවා ඔලුවට එනවා. මොකද මම ගොඩක් දේවල් ඒ ඩිසයින් ෆීල්ඩ් එකේ දැන් එක්ස්පීරියන්ස් එකත් එක්ක ඉගෙනගෙන තියෙනවා. එතකොට සමහර දේවල් දැකලා කියවලා ඉගෙනගෙන තියෙනවා. ඒ හින්දා මම දෙයක් කරන්න ගියාම මම ඒකට අප්‍රෝච් කරන විදිය සෑහෙන වෙනස් වෙලා තියෙන්නේ. එතකොට මම දන්නේ නැතුව මම මගේ ක්‍රියේටිවිටි එක ඇත්තටම කියනවා ලිමිට් කරගෙන තියෙනවා එක්තරා විදිහකට බැලුවොත් එහෙම. හැබැයි ඒකේ හොඳ පැත්තකුත් තියෙනවා, නරක පැත්තකුත් තියෙනවා. ඒ වගේම ගොඩක් අය හිතනවා ක්‍රියේටිව්ස්ලා, ඩිසයිනර්ස්ලා ගෙස් වර්ක් එකක් කරන්න කියලා. ඇත්තටම කරන්නේ ගෙස් වර්ක් එකක්ද? මටත් මේ ප්‍රශ්නේ තියෙනවා ඇත්තටම කියනවා නම්. මොකද මට හිතෙනවා ක්‍රියේටිව් කෙනෙක්ට ගෙස් වර්ක් එකක් කරනවට වඩා ඒක ඇත්තටම කියනවා නම් එයා ඒ කරන වැඩේ මොකක්ද කියලා දැනගන්න ඕනේ. ඒක ගෙස් වර්ක් එකක් වෙන්න බෑ ඇත්තටම කියනවා. ඔයා මොනවා හරි ඩිසයින් එක එලිමන්ට් එකක් යූස් කරනවා නම් ඒකට ඔයාට හේතුවක් තියෙන්න ඕනේ. එක්ක ඒක සෙපරේෂන් එකක් වෙන්න පුළුවන්, නැත්නම් ඩිසයින් එලිමන්ට් එකක් වෙන්න පුළුවන්. එතකොට ඒ එලිමන්ට් එක ගෙනත් තියෙන්නේ බ්‍රෑන්ඩින් එකේ තියෙන මොකක් හරි එලිමන්ට් එකකට සම්බන්ධ දෙයක් නම් එතකොට ඒ බ්‍රෑන්ඩ් එක රෙප්‍රසන්ට් කරන තමයි ඒ එලිමන්ට් එක එතනට ගෙනත් තියෙන්නේ. ඒ වගේ ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ ඔයාගේ ඩිසයින් එක අර ජස්ටිෆයි කරනවටත් වඩා ඔයා ඒකේ පර්පස් එක ඔයාට පුළුවන්කමක් තියෙන්න ඕනේ තව කෙනෙක්ට එක්ස්ප්ලেইন කරන්න. එහෙම නැත්නම් ඔබවියස්ලි එක ගෙස් වර්ක් එකක් වෙනවා. මොකද මේක මෙතනට දැම්මොත් හොඳයි ඒ හින්දා මම දාලා තියෙන්නේ. එහෙම නැතුව මුකුත් ඒක පර්පස් එකක් නැහැ, ඒකට දාපු රීසන් එකක් නැහැ. ඔයා ඒ ඩිසයින් එක ඒ විදිහට ඩිසයින් කරලා තියෙන්නේ. ඉතින් ඩිසයිනර් කෙනෙක්ට මොකක් හරි වැඩක් බාර දුන්නාට පස්සේ එයාට ඒ රික්වයර්මන්ට් එක ඔලුවට අරගෙන ඒකට ඉන්ස්පිරේෂන් සර්ච් කරනවා කියලා කියන්නේ එයාට මොනවා හරි අන්ඩර්ස්ටෑන්ඩින් එකක් තියෙන්න ඕනේ වැඩේ ගැන. එහෙම නැත්තම් එයාට ගෙස් කරලා කවදාවත් ඒක ඉන්ස්පිරේෂන් හොයන්න බෑ. එයා හොයන්නේ ගොඩක් වෙලාවට එයා මොනවා හරි ඒ ගැන අන්ඩර්ස්ටෑන්ඩින් එකක් හරි මොනවා හරි ඩීටේල්ස් ටිකක් හරි එයා ගැන දන්න හින්දා. එතකොට මම හිතන්නේ ඩිසයිනින් කියලා කියන්නේ ඩිසයිනර් කෙනෙක්ට ආටිස්ට් කෙනෙක්ට ගෙස් වර්ක් එකක් නෙමෙයි. ඒක එයා දන්න දෙයක්. එහෙම වෙන්න ඕනේ. ඉතින් මගේ ඔළුවේ තිබ්බ දේවල් ටික තමයි මම කියාගෙන ගියේ. මම දන්නවා සමහරවිට මම මේ ඔහේ නිකන් කියවනවා කියලා හිතනවා වෙන්නත් පුළුවන් ඔයගොල්ලන්ට. හැබැයි පොඩ්ඩක් හිතලා බලන්න අපිට අපිව අමතක වෙන්න පටන් ගන්නවා. අපි වැඩ කරන්න අපි මොකද්ද කියන්නේ? අපි ඩිසයින්
අප ඩිසයින කෙනෙක්ට වැඩ කරන්න කලින් අප ඔලුව තිබ ගොඩක් දේවල් ලිසාන කෙනෙක්තිර වැඩ කරන්න පටන් අරගෙන ටික කාලයක් ඇද්දි අපිට එක කරගන්න බැරිගානට අපි ලිමිට්ෙන්න්න පටන් ගන්නවා. ඒකට හේතුව වෙන්නෙත් අපිට හම්බෙන එක්ස්පිරියන්ස එකමයි කියලා ඕකොලු කවදක් හිතලා තියෙනද මන්දන්න මේක මට හිතුන දෙයක් ඉතිං මට හිතන ඔගුත්තියක ෂයා කරගන්න. ඕකේ හිතල බල්ලා මටත් මොහරි ඕගලන්ගේ පැත්තෙන් හිතන දෙවල්ටිකත් තිනවන ෆීඩ්බැක් දෙන්න අමතක් කරන්න එපා කමෙන්ට ඇදන්න අමතක් කරන්න එපා එනම් අද වීඩියෝ කිවරයි. Thank you so much. Bye.